Hi guys, ඔන්න ඉතින් අද අපි ආවා quiz challenge 5 එකේ. ඒ වගේම අපිට තියෙනවා quiz challenge 4 එකේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකව තෝරන්නත් තියෙනවා. ඉතින් අපි අද මුලින්ම කරන්න ඉන්නේ මොකද quiz challenge 4 එකේ පොඩ්ඩක් ආందోලනාත්මක answers ටිකක් ඇවිල්ලා තියෙනවා. හිතුවේ නෑ එච්චර අමාරුයි කියලා නේ. ඔව් එක එක උත්තර ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි අද බැලුවේ මුලින්ම පොඩ්ඩක් ප්‍රශ්න සාකච්ඡා කරලා ඊට පස්සේ අපි හරි උත්තරේ කියලා ඊට පස්සේ අපේ quiz challenge 4 ජයග්‍රාහකයව තෝරන්න කියලා තමයි මුලින්ම අපි බැලුවේ. ඉතින් අපි එහෙනම් මුලින්ම යමුද අපේ quiz challenge 4 එකේ ප්‍රශ්නයට. ඔව් අපි බලමු ප්‍රශ්න මොකක්ද කියලා. හරි. ඔන්න එහෙනම් මම ඔයාලා ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ඔයාලට මම quiz challenge 4 එකේ දීපු. ප්‍රශ්නය තමයි මෙන්න මේ රූපේ තියෙන විදිහට අපල් ගෙඩි තුනක එකතු 30යි. එතකොට එක අපල් ගෙඩියක් වෙන්නේ 10යිනේ. 10 තුනක් නේ 30ක් වෙන්නේ. ඊළඟට අපල් ගෙඩියයි කෙසෙල් ගෙඩි දෙක එකතු 18ක් කියන්නේ අර අපල් ගෙඩිය 10 හින්දා 18න් 10 කඩු කරාම 8යි. එතකොට 8 දෙකට බෙදුවහම 4යි. එතකොට ඒක කෙසෙල් ගෙඩියක ගාන තමයි 4. එතකොට අපල් ගෙඩිය 10යි කෙසෙල් ගෙඩිය 4යි. ඊළඟට කෙසෙල් ගෙඩියයි මිදි පොකුරු 2යි. එතකොට කෙසෙල් ගෙඩියේ ගාන 4යි. 14න් 4 කඩු කරාම 10යි. ඉතුරු වෙන්නේ 10. 10 දෙකට බෙදුවහම 5යි. එතකොට මිදි පොකුරක් වෙන්නේ 5යි. එතකොට අපල් ගෙඩිය 10යි කෙසෙල් ගෙඩිය 4යි මිදි පොකුර 5යි. එතකොට ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ උනේ එතකොට ඔයාලගේ අපල් ගෙඩියයි ඊට පස්සේ කෙසෙල් ගෙඩියයි එකතු කරලා ඊට පස්සේ ආයමත් ගුණිතයක් තියෙනවා ඊට පස්සේ තියෙනවා මිදි පොකුර. එතකොට ඔයාලා මේකට ආන්සර්ස් දාලා තිබ්බා එක එක කට්ටිය එක එක ආන්සර්ස් දාලා තිබ්බා. ඒ අතරින් ගොඩක් ආන්සර්ස් තිබ්බා කට්ටියක් තිබ්බා 19යි කියලා දාලා තිබ්බා. තවත් කට්ටියක් තිබ්බා 70යි කියලා දාලා. ඊට පස්සේ තව කට්ටියක් තිබ්බා 30යි කියලා දාලා. ඉතින් අපි බලමු එහෙනම් දැන් මේ 19 ආවේ කොහොමද කියලා. 19 ඇවිල්ලා තියෙන්නේ ඇපල් ගෙඩිය 10යි. ඊට පස්සේ කෙසෙල් ගෙඩිය 4යිනේ. ඊට පස්සේ ඇපල් ගෙඩිය 10යි කෙසෙල් ගෙඩිය 4යි මිදි පොකුර 5යි. එතකොට මෙතන මෙයාට 19 ඇවිල්ලා තියෙන්නේ ඇපල් ගෙඩිය 10යි කෙසෙල් ගෙඩිය 5යි මිදි පොකුර 4යි ඔක්කොම එකතු කරලා තමයි 19 දාලා තියෙන්නේ. ඒ කෙනා ගුණිතය දැකලා නැහැ. ගුණිතය දැකලා නැහැ. ඉතින් එයා එතනින් එහෙමම අයින් වෙනවා. හරිද? එතනින් එහෙමම අයින් වෙනවා. ඊළඟට තව කට්ටියක් දාලා තිබ්බා 70යි කියලා. ඒ 70 දාපු කට්ටියගේ ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ ඇපල් ගෙඩිය 10යි කෙසෙල් ගෙඩිය 4යි. එතකොට 14යි මේ දෙක එකතුව. ඊට පස්සේ අන්න ඒ කට්ටිය ගුණිතය දැකලා තියෙනවා. එතකොට 14 5න් වැඩි කරාම ඒ කියන්නේ මිදි පොකුර 5යිනේ. එතකොට 14 5න් වැඩි කරාම 70ක් ආන්සර් එක ඇවිල්ලා තියෙනවා. එතකොට 70ක් එතන ආන්සර් එක හරි. ඒ උනාට ගයිස් තියෙනවා ගණන් වල පොඩි තියෙනව නේද මේ ගුණිත ක්‍රමයක්. කියන්නේ ඉංග්‍රීසි වලින් නම් බොඩ් මෑස් කියලා කියනවා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා වන් බෙගුදරි කියලා. ඔය අහලා තියෙනවනේ. ඉතින් ඒ විදිහට බැලුවොත් එහෙම මුලින්ම වරහන් ඊට පස්සේ කිරීම ඊට පස්සේ බෙදීම ඊට පස්සේ ಗುಣ කිරීම ඊට පස්සේ ධන ඊට පස්සේ ඍණ. අන්නේ පිළිවෙලට තමයි ගණන් හදන්න ඕනේ. ඉතින් ඒ විදිහට බැලුවට පස්සේ මුලින්ම මෙතන දැන් මේ තියෙන ධන කිරීමයි ಗುಣ කිරීමයි තියෙනවානේ. එතකොට ඔයාලට මුලින්ම එකතු කරලා හරියන්නේ නැහැ. මුලින්ම ಗುಣ කරලා ඉන්න ඕනේ. එතකොට කෙසෙල් වලයි මිදි වලයි ඒ අගයන් මුලින්ම ಗುಣ කරන්න ඕන. එතකොට කෙසෙල් ගෙඩිය වෙන්නේ 4යි මිදි පොකුර වෙන්නේ 5යි. එතකොට 4 වැඩි කිරීම 5 4 ಗುಣ කිරීම 5 වෙන්නේ 20ක් වෙනවා. එතකොට ඒ එන 20ට තමයි ඇපල් ගෙඩියේ වටිනාකම එකතු කරන්න ඕනේ. එතකොට 20 එකතු කිරීම 10 30යි ආන්සර් 1. ඉතින් මේ පාර තිබ්බ කමෙන්ට්ස් මං හිතන්නේ තිබ්බා 80ක් 90ක් විතර තිබ්බා. ඒ අතරින් අපිට හරි ආන්සර් එක දාලා තිබ්බා හරියටම 23 දෙනෙක්. ඉතින් 80කින් 90කින් අපිට ආන්සර් ගිහලා තිබ්බේ 23 දෙනාගේ. ඉන්න මම පෙන්නන්නම් ඒ කට්ටිය බලන්න වාගේ නමත් මෙතන තියනවාද කියලා. මේ තියෙන්නේ මෙන්න තියෙනවා හරි ආන්සර් එක දාපු කට්ටියගේ නම් ටික. මේ කට්ටිය තමයි අපිට මේ පාර නිවැරදි පිළිතුර දීලා තියෙන්නේ අපේ quiz challenge 4 එකේ.
බලන්න ඔයාගේ නමක් තියනවද කියලා. මේ කට්ටිය තමයි ඉතින් ඉන්නේ. හරි ඉතින් කොහොම හරි ඔයාලා කට්ටිය තමයි ආන්සර් එක දාලා තියෙන හරි උත්තරේ. ඉතින් වැරදිච්ච කට්ටිය මොකුත් හිතන්න එපා. මොකද හරියට අර ගණිත ක්‍රමයක් එක්ක තමයි මේක යන්න ඕනේ. ඒ විදිහට ගියාට පස්සේ තමයි මේ ආන්සර් එක එන්නේ. ඉතින් එහෙනම් අපි දැන් මේ ආන්සර් එක දාපු කට්ටියව දාමු අපේ හැමදාම වගේම අපේ ක්විස් චැලෙන්ජ් බොක්ස් එකට. දාලා අපි බලමු මේ 23 දෙනාගෙන් කවුද අපේ ක්විස් චැලෙන්ජ් 4 එකේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කියලා බලමු. හරි අපි එහෙනම් කට්ටියගේ නම් ටික දාමු ගයිස්. එහෙනම් බලමු අපි කවුද කියලා මේ පාර පින් කරන්නේ ඈ. අන්න ගයිස් ඉතින් අපේ නම් ටික ඔක්කොම බොක්ස් එකට දැම්මා. 23 දෙනාගේම නම් ටික දැම්මා එහෙනම්. අන්න දැන් අපි බලන්න තියෙන්නේ මේ පාර ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කවුද කියලා. එහෙනම් මේ පාර මම ගන්න. හරි. ඔයා එහෙනම් ෂෆල් කරන්න. හරි. ෂෆල් කරන්න එහෙනම්. අපි බලමු එහෙනම් මේ පාර කවුද කියලා. ජයග්‍රාහිකාවක්ද එන්නේ කියලා අපි බලමු. හරිද? හරි. මම ගන්නද එහෙනම්. ඔන්න මම බලන්නේ නැහැ ගයිස් ඈ. ඔයාලගේ පැත්ත බලාගෙන මම ගන්න. බලමු. හරි. ඔන්න ගත්තා. අපි මින්ඩුටම කියමු බලන්න කියලා කවුද එහෙනම් මේ පාර ජයග්‍රාහිකාව කියලා. බලන්න එහෙනම්. බලමු කවුද කියලා මේ පාර. කවුද? ජයග්‍රාහිකාවක් ඉන්නේ සිතු සත්සරණි. අම්මට සිරි. සිතු සත්සරණි. මේ පාර ජයග්‍රාහිකාව. සිතු සත්සරණි. කන්ග්‍රැචුලේෂන්ස්. ඉතින් ඔයාට සිතු මේ පාර ඔයා තමයි හරි ආන්සර් එක දීලා තියෙන්නේ. හරි ආන්සර් එක ඒ කියන්නේ කට්ටිය දීලා තියෙනවා 23 දෙනෙක් දීලා තියෙනවා. ඒ අතරින් ඔයාව තමයි මේ පාර තේරුනේ. අපේ චොක්ලට් බොක්ස් එකේ අයිතිකාරයා. ඉතින් එයාට මේ පාර මොනවද අපි දෙනවා කියලා කිව්වේ? මේ පාර අපි ඔයාට දෙන්නේ කිට්කැට් 2යි, මාස් චොකලට් 2යි, ස්නිකර්ස් 1යි. ඔන්න ඔය චොකලට් ಜಾති තුනෙන් තමයි ඔයාට චොකලට් පහේ පැක් එක හැදිලා එන්නේ. ඉතින් ඔයාට මේක ගන්න ඕන විදිය ඔයා අපේ කලින් වීඩියෝස් බලලා දිනනවා නම් දන්නවා ඇති. අනිවාර්යෙන් මගේ විමුක්ති මදුෂාන් FB account එකේ හරි එහෙම නැත්නම් අපේ TikTok එක තියෙනවා විමු and මිනු diaries. ওই දෙකෙන් එකකට මට මැසේජ් එකක් දාන්න අපිට මැසේජ් එකක් දාන්න මම තමයි සිතු සත්සරණි කියලා. ඊට පස්සේ අපි කියන්නම් ඔයාට කොහොමද කියලා ඔයාගේ මේ චොකලට් පැක් එක ගෙදරට එන්නේ කියලා. ඉතින් එහෙනම් congratulations සිතු සත්සරණි. ඉතින් ඔය වගේම අපිත් එක්ක ඉස්සරහටත් ඉන්න. හරිද? දැන් අද වින් කරා කියලා ආයෙත් ආන්සර්ස් නොදා ඉන්න එපා. තව දාන්න ඊළඟ දවසේ ආයෙමත් වා දිනන්න පුළුවන්. ඒ නිසා අපි අනිත් අයටත් ඒකයි කියන්නේ. අනිත් අයටත් ඉතින් එයාලව මේ පාර තේරුන්නේ නැහැ කියලා නොදා ඉන්න එපා. ඊළඟ පාර ඔයා වින් කරන්න පුළුවන්. මං හිතන්නේ සිතු සත්සරණි කෙනෙක් කියලා මට මතකයි. කලින් ඒවත් ආන්සර්ස් දාලා තිබ්බා නේ. ගොඩක් ඒවා දාලා තිබ්බා. අපේ ක්විස් චැලෙන්ජ් 1 එකේ ඉඳන් මොකද දාලා තිබ්බා. ඔව්. ඉතින් එහෙනම් ඔන්න මේ පාර ඔයා වින් කරා. එහෙනම් අපි අනිත් අයටත් කියනවා අපි ඊළඟට තියෙන ඒවටත් ඔයාලගේ ආන්සර්ස් දාලා අපිත් එක්ක දිගටම ඉන්න. අපිට පුළුවන් එතකොට ඔයාලව ඊළඟ පාර වින් කරන්න. හරි. එහෙනම් අපිට ඊළඟට තියෙනවා අද දවසේ quiz challenge 5. quiz challenge 5 එකේ ප්‍රශ්නය දෙන්න. මේ පාර අපි දෙන්නේ මොකක්ද ඕගොල්ලොන්ට? මේ පාර අපි දෙනවා පොඩි මොකද්ද මොන්ඩිසෝරි ප්‍රශ්නයක් මේක. ලොකු දෙයක් නන් නෙමෙයි. මේක නම් වරද්ද ගන්න එපා ඔයගොල්ලෝ හැමෝම හරි ආන්සර් එක දාන්න. හරිද? මේ පාර අපි දෙන්නේ මෙන්න මේක. ඔය තියෙන්නේ. ඔයාලට පේනවද? ඕකේ තියෙනවා එකේ ඉඳන් 100ට ඉලක්කම් තියෙනවා. එකේ ඉඳන් 100ට ඉලක්කම් තියෙනවා. ඒ අතරින් 9 ඉලක්කම් කීයක් තියෙනවද කියලා තමයි හොයාගන්න ඕන. ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නය. එකේ ඉඳන් 100ට අපි බලනකොට එතකොට එකේ ඉඳන් 100 අතර 9 ඉලක්කම අවස්ථා කීයක් තියෙනවද? 9 ඉලක්කම අවස්ථා කීයක් තියෙනවද කියන එක තමයි මේ පාර ප්‍රශ්නේ. ඉතින් සරල ප්‍රශ්නයක්. අර වගේ අමාරුත් නෑ. එහෙමත් අමාරු නෑ. හොඳට බලන්න තියෙන්නේ එකේ ඉඳන් 100ට. එතකොට ඔයාලට ආන්සර් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආන්සර් එක බලලා අපිට ඔයාලා වෙනදා වගේම ඔයාලගේ සම්පූර්ණ නමත් එක්ක ආන්සර් එක කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් ඔයාලා මේ අතර තියෙන 9 ඉලක්කම් කී පාරක් තියනවාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෆුල් නේම් එකක් දාන්න ඔයාලගේ. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කවුද මේකේ ජයග්‍රාහකයෙක්ද ජයග්‍රාහකයාවක්ද එන්නේ කියලා. ඔව්. එතකොට හම්බෙන gift එක. හම්බ වෙන gift එක මොකක්ද මේ පාර? මේ පාර අපි ඔයාලට දෙනවා gift එක. මොකද්ද? මොකද්ද? KitKat chocolate 3කුයි ඊට පස්සේ ඒකට අපි දෙනවා කොරියන් රාමෙන් පැකට් 2ක්. ඔය තියෙන්නේ ඔන්න ඔය සෙට් එක වාට මේ පාර හම්බ වෙනවා quiz challenge 5 එකේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට. ඉතින් එහෙනම් මේ පාර අපි බලමු කවුද කියලා ලබන සතියේ සඳුදා 8ට quiz challenge 5 එකේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කියලා. එයාට ඉතින් අපි දෙනවා කලින් කිව්වා වගේ KitKat chocolate 3කුයි රාමෙන් පැකට් 2කුයි. මේක තමයි වාට මේ පාර හම්බ වෙන ප්‍රසන්ට් එක. ඉතින් ලේසි ප්‍රශ්නයක් අපි දුන්නේ නේ. ඔයාලට තියෙන්නේ ආන්සර් එක ඔයාලගේ ෆුල් නේම් එකත් එක්ක ඔය පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි බලමු ලබන සතියේ ඉතින් කවුද ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව කියලා. ඒ වගේම තමයි ආන්සර්ස් ඔක්කොම කමෙන්ට් කරන්න පුළුවන් ලබන සෙනසුරාදා රෑ 12 වෙනකම්. ඒ වෙනකම් තමයි ඔයාලා කමෙන්ට් කරන්න ඕන. ඊට පස්සේ අපි ඒකේ කවුද විනා කියලා සෞන්දර්ය 8ට වීඩියෝ එකකින් අරගෙන යනවා. ඔව් සෞන්දර්ය 8ට තමයි අපි ඉතින් හැමදාම ඔයාලා බලන කට්ටිය දන්නවා. සෞන්දර්ය 8ට අනිවාර්යෙන් අපේ මොන වැඩේ තිබ්බත් YouTube එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් සෞන්දර්ය 8න් පස්සේ ඔයාලට කැමති වෙලාවක ගිහිල්ලා වීඩියෝ එක බලන්න. බලලා ජයග්‍රාහකයා ඔයාද කියලා ඔයාලට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දවස් අපි ආයෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නට ආන්සර් එක දාන්න. එතකොට ඔයාලට ඊළඟ සතිය බලන්න පුළුවන්. ඒ සතිය ඔයා වින් කරාද කියලා. ඒ වගේම තමයි ඉතින් මේ වෙනකන් අපිත් එක්ක හිටියා වගේම ඉස්සරහටත් මේ විදිහටම ඉන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. අනිවාර්යෙන් subscribe කරන්න. subscribe කරන්න. ඔව් වීඩියෝ එකත් subscribe කරලා පහලින් කමෙන්ට් එක දාන්න ආන්සර් එක දාන්න පහලින්. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න ඉතින්. ඔව් අපේ වීඩියෝ වලට ලයික් කරලා කමෙන්ට් කරලා අපිත් එක්ක ඉන්න. ඉතින් අපේ මේ quiz challenge එක වගේම අපි දෙන්නගේ තියෙනවා. travel log තියෙනවා. ඊට පස්සේ birthday surprises තියෙනවා. ඔයාලට ඉතින් අපේ හැම වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒ වගේම අපි ඉස්සරහට තව වීඩියෝස් ගේනවා නේ. ඉතින් අපි යන ඇවිදින තැන්, කන බොන තැන් හැමදේම අපි ඉතින් වීඩියෝස් වල දානවා. අපේ channel එකේ පෙන්නනවා. ඉතින් අපිත් එක්ක guys එහෙනම් මේ ඉන්නවා වගේම ඔයාලා ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න. අපි තාම චූටි channel එකක් නේ. අපිට තාම subscribersලා අපි පටන් ගත්තේ. එතකොට quiz challenge 1 එක පටන් ගන්නකොට අපිට subscribersලා කීයක්ද හිටියේ? 1080ක් විතර හිටියා. දැන් අපිට ඉන්නවා quiz challenge අද 5 එක පටන් ගන්නකොට subscribersලා 1700 ගණනක් ඉන්නවා. ඇත්තටම සතුටුයි අපි ඉතින් මේක හිමීට යන ගමනක් ඔයාලත් එක්ක. ඒක නිසා ඉතින් මේ වගේ අපිත් එක්ක ඉස්සරහට ඉන්න. අපි බලමු ඉතින් ඉදිරි අනාගතේ තව දේවලුත් එක්ක ලස්සනට අපි මේ quiz challenge එක කරමු. එහෙනම් guys අපි අදට එහෙනම් මෙතනින් නවතිනවා. අපි ආයෙමත් ලබන සතියේ විනා කවුද කියලා බලාගෙනම අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔව් හම්බෙමු. ලබන සතියේ එතකොට අපි යන්නේ quiz challenge 6 එක. 6 එක. 6 එකේදී එහෙනම් අපි ආයෙමත් හම්බෙමු. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. bye.